හායි අද මගේ වීඩියෝ එකෙන් මම ගේන්න හිතුවේ මාස 6න් බබාට කෑම අපි දෙන්න පටන් ගද්දී අපිට අවශ්‍ය වෙන මොනවාද උපකරණ මොනවාද බබාට කෑම කවන්න අවශ්‍ය වෙන උපකරණ මොනවාද බබාගේ කෑම හදන්න ගන්න උපකරණ මොනවාද කියලා කතා කරන්න. ගොඩක් අම්මලාට ගැටලු සහගත ප්‍රශ්නයක් මේක මොන වගේද බබාට කන්න හදන්න දෙන්නේ කොහොමද බබාට කවන්නේ වගේ ප්‍රශ්න. ඉතින් අපි අද මගේ වීඩියෝ එකෙන් බලමු ඉස්සෙල්ලාම බබාට ආහාර හඳුන්වලා දෙද්දී අපිට බබාට අවශ්‍ය වෙන උපකරණ මොනවද කියලා. ඉස්සෙල්ලාම වැදගත්ම දේ තමයි අපි බබාට අපේ ආහාර කෑම පොතේ තියෙන විදිහට පුරුදු කරන්න ඕනේ ස්ටෙප් බයි ස්ටෙප්. ඉස්සෙල්ලාම ලොකු කෑම ආහාර අපි හඳුන්වලා දෙන්නේ නැහැ. අපි මුලින්ම කෑම පොතේ තියෙන විදිහට බබාට කෑම හඳුන්වලා දෙන්න ඕනේ. ඊළඟට වැදගත්ම කාරණය තමයි බබාව එක තැනක තියලා හැමදාම එකම තැනක තියලා බබාට කෑම දෙන්න පුරුදු කරන්න ඕනි. ඒ කියන්නේ අපි ෆීඩින් චෙයා එකක බබාව වාඩි කරවලා වගේ අපිට කෑම දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. වාඩි කළා බබාට කෑම දෙන එකෙන් බබාගේ ඇත්තටම අනාගතයේදී මතක ශක්ති වර්ධනයට බුද්ධි වර්ධනයට ගොඩක් ඒක වැදගත් වෙනවා කියලා වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් බබාව ෆීඩින් චෙයා එකක ඉඳවලා කවන්න දෙන්න. එහෙම නැත්නම් එහෙම අමාරු බබාලා ඉන්නවා නම් ෆීඩින් චෙයා එකක් නැති බබාලා ඉන්නවා නම් හොඳ පුටුවක් ඇඳ තියෙන පුටුවකට කොට ටිකක් වටේට තියලා බබාව වාඩි කරලා තියන්න පුළුවන් ඉරියව්වකින් බබාට කෑම දෙන්න කියලා තමයි අපිට නම් මිඩ්වයිෆ් මිස්ලා කියලා දුන්නේ. ඊළඟ වැදගත්ම කාරණාව තමයි බබාට අපිට කෑම හදන්න ගන්න භාජන මොනවද කියලා. අම්මලාට තියෙන ගොඩාක් තියෙන ලොකු ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් අපි කෑම හදන භාජන නම් ඇත්තටම ගන්න හොඳ නැහැ. ඇලුමිනියම් වගේ භාජන හොඳ නැහැ. දැන් තියෙනවා non stick වගේ ඒ උනාට ඒක හොඳ non stick එකක් නෙවෙයි. අර පොතු ගැලවෙන වගේ තියෙන භාජන තියෙනවා. ඒ වගේ ඒවට නම් බබාලට ඇත්තටම කෑම හදන්න හොඳ නැහැ. පුළුවන් නම් අලුත්ම මැටි භාජන පදම් කරපු හොඳ අලුත් මැටි භාජන 2-3ක් අරන් තියාගන්න බබාට කෑම හදාගන්න. ඒක පාවිච්චි කරන්න නිරන්තරයෙන්ම බබාට කෑම හදන්න. ඒ වගේම බබාට කෑම හදන්න ගන්න හැඳි, පිහිය, ඔය ගන්න වලං ආදී හැම දෙයක්ම ඉතාමත් පිරිසිදුව තියෙන්න ඕනි. මොකද ඉස්සෙල්ලාම අපි බබාට කෑම හඳුන්වලා දෙද්දී ගොඩක් විස බීජ වර්ග ඇතුළත් වෙන්න ඉඩ තියෙනවා. සමහර දේවල් ප්‍රතික්‍රියා කළ බබාට ඇලර්ජික් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඇත්තටම පරිස්සම් වෙන්න ඕනි. බබාට කෑම හඳුන්වලා දෙද්දී පිරිසිදුකම කියන එක. මැටි භාජන වගේ දේවල් යොදා ගන්න පුළුවන් අපිට බබාට කෑම එක හදන්න ගත්තේ. ඊළඟට වැදගත් කාරණාවක් තමයි අපි බබාගේ කෑම භාජන හොදන්න ගන්නේ මොනවාද? මෙතනදී අපි වැදගත් කාරණාවක් තමයි අපි ගෙදරදී අපි සාමාන්‍යයෙන් බඩු වලම්පිකම් හොදන්න ගන්න විම් සන්ලයිට් වගේ සබන් වර්ග නම් හොඳ නෑ ඇත්තටම බබාලගේ බඩු හොදන්න ගන්න. ඒකට බබාලට වෙනම තියෙනවා බ්‍රෑන්ඩඩ් බබාලගේ වොෂින් පවුඩර්. ඊළඟට අපි ඔය කිරි බෝතල් වලං වගේ හොදන්න තියෙන බබාලටම වෙන්විච්ච නිෂ්පාදන. ඒවා අපිට මිලදී ගන්න පුළුවන්. මම ඒ වගේ නිෂ්පාදන අඩංගු වීඩියෝ එකක් මම ඊළඟට ඔයගලන්ට ගේන්නම්. එතකන් මේ වීඩියෝ එකෙන් ඔයගලන් උපදෙස් අරගන්න. ඒ වගේ බිලඳ පොළවල් වල තියෙනවා ගන්න පුළුවන් නිෂ්පාදන. ඊළඟට අපි බබාගේ කෑම එක හදා ගන්න භාජන කියන්නේ මත් ගා ගන්න, අඹර ගන්න වගේ කරන භාජන තියෙනවනේ. ඒ භාජන ගත්තොත් ඇත්තටම දැන් අර කඩවල වල තියෙනවා මමත් ගත්තේ සෙට් එක රුපියල් 1000 ගාණක් වගේ මට මතක විදිහට නම් ඒකේ සෙට් එකේම තියෙන මත් ගා ගන්න දැල පොඩි වංගෙඩියක් වගේ කෑල්ලක් ජූස් වෙන් කරගන්න පුළුවන් කොටසක් පෙනේරයක් වගේ එකක් හැන්දක් බත් කවන කෝප්පේ වගේ ඒ සෙට් එකම එන එකක් තියෙනවා රුපියල් 1000 ගාණක් වගේ වෙන්නේ. මම මේ වීඩියෝ එකේ මේ පින්තූරේ දාලා තියෙනවා. මේක බලන්න. ඒ වගේ සෙට් එකක් ගන්න. ඒක ඇත්තටම මට නම් ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. බබාගේ වැඩ කටයුතු කරගන්න ලේසි. වෙනම පෙනේර ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකම සෙට් එකේම තියෙන අපිට ඉක්මනට මත් ගා ගන්න පුළුවන්. ඊළඟට වැදගත් කාරණාවක් තමයි බබාට දැන් සමහර අම්මලා ඉන්න මත් ගන්න නැතුව
බ්ලෙන්ඩර් කරලා දෙන කට්ටිය. එහෙම වෛද්‍යවරුත් නිර්දේශ කරන සමහර අවස්ථාවලදී බ්ලෙන්ඩර් කරලා දෙන්න කියලා. එතකොට අපි ඇත්තටම ගෙදර සාමාන්‍යයෙන් පාවිච්චි කරන බ්ලෙන්ඩර් නොගන්නවා නම් ඇත්තටම හොඳයි. මොකද අපි ඒ වගේ මිරිස් කුඩු විවිධ දේවල් අපි එකකින් බ්ලෙන්ඩර් කරගන්නවා. සමහරක් අවස්ථාවලදී ඒව හොඳට හේදිලා නැතිව තියෙන්න පුළුවන්. ඒ නිසා වෙළඳ පොලේ තියෙන පොඩි බ්ලෙන්ඩර් වර්ග අර ජූස් හදන වගේ බ්ලෙන්ඩර් මාත් එකක් තමයි පාවිච්චි කරන්නේ. මම මේ වීඩියෝ එකේත් ඒ වගේ දේවල් දාලා තියෙනවා. අන්න ඒ වගේ පොඩි එකක් ගන්න මට නම් ඇත්තටම උනේ රුපියල් 1000 ගාණක් 1500ක් වගේ මට මතක විදියට. ඒ වගේ පොඩි මුදලකට ඒ වගේ එකක් අරන් තියාගන්න ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්. ඒ කියන්නේ ඉස්සරහට බබාට පළතුරු ජූස් හදලා දෙන්න වගේ දේවල් වලදී ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මට ඇත්තට මේක. ඒ හින්දා ඔයගොල්ලෝමුත් ඒ වගේ එකක් ගන්න. ඒක ඇත්තටම ගොඩක් වැදගත්. ඊළඟට බබාට කෑම කවන්න ගන්න හැන්ද. සමහර අම්මලා ඇලුමිනියම් හැඳි වලින් කවනවා. ඒක ගොඩක් භයානකයි. මොකද බබාගේ තල්ලේ වදින්න පුළුවන්, යුදුරු මහේ වදින්න පුළුවන්, කටේ වදින්න පුළුවන්. ඊට පස්සේ තුවාල ඇති වෙනවා. ඒ හින්දා බබාලටම වෙන්විච්ච තියෙනවා සිලිකන් හැඳි. ඒව ඇත්තටම හොඳයි. ඒ වගේ සිලිකන් හැඳි 2-3ක් පාවිච්චි කරන්න. බත් කවන්න එකක්, දියර ಜಾති දෙන්න එකක්. ඒ වගේ අපිට 2-3ක් අරගෙන තියාගන්න ගොඩක් වටිනවා. ඊළඟට අර අලුතෙන් මම දැකලා තියෙනවා ඇවිල්ලා තියෙන මං ගාව නම් එකක් නැහැ. අර ඇතුළට කෑම දාලා ඒකෙම කවන්න පුළුවන් හැන්ද මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. අන්න ඒ වගේ එකත් ඇත්තටම ගොඩක් හොඳයි, ප්‍රයෝජනවත්. ඒකත් ගන්න. ඊළඟට වතුර බෝතලය. වතුර බෝතලයත් අපි හොඳට ජීවාණුකරණය කරලා ගන්න ඕනි. වතුරත් දෙනකොට අපි හොඳට උතුරවා නිවාගත් ජලය දෙන්න ඕනි. මං ගාව නම් තියෙන වතුර බෝතලේ තියෙනවා උණු වතුර උණුවෙන් තියෙනකොට එක පාටක් වෙනවා. ඊළඟට බබාට බොන්න ප්‍රමාණයට ඒක කූල් වුණාම ඒ තව පාටක් වෙනවා. ඒ වගේ බ්‍රෑන්ඩඩ් තියෙනවා බලන්න අපිට ලේසි. එතකොට දැන් අපිට බබාට මේක බොන්න දෙන්න පුළුවන් කියන තත්ත්වෙට නිතර බලන්න ඕනේ. ඒකේ අර පාට වෙනස් වුණාම අපිට ඒක අඳුර ගන්න ලේසි. එහෙම උණු වතුර බෝතල් තියෙන ඒවා බලන්න වෙළඳ පොළවල් වල තියෙනවා. ඒක ලේසි. ඒ වගේම අපිට උණු කර නිවාගත් ජලය අනිවාර්යයෙන්ම බබාට දෙන්න ඕනි. අල් වතුර දෙන්න යන්න එපා. ඒ වගේ විස බීජ අන්තර්ගත වෙන්න පුළුවන්. ඒ හින්දා පුළුවන් තරම් ගෙදරදීම උතුරු අනිවාගත් වතුර දෙන්න බලන්න. ඊළඟට වැදගත් කාරණාව තමයි මේ හැම දෙයක්ම ඉතාමත් පිරිසුදුව තියෙන්න ඕනි. අංක 1 පිරිසුදුකම. ඊළඟට බබාට අපි අනිවාර්යයෙන්ම මේ කෑම බබා රිජෙක්ට් කරනවා නම් බබාට බලෙන් කවන්න යන්න එපා. මම මේ වීඩියෝ එකට අමතර දෙයක් නේ කියන්නේ. කියන්නේ බබාට අපි කෑම හඳුන්වලා දෙද්දි බබා කෑම එක රිජෙක්ට් කරනවා නම් අපි නිතර ඒක කවන්න යන්න එපා. එතකොට බබාට ඒක එපා වෙනවා. බබා කන්න ආස කෑම අම්මලා විදිහට අපි අඳුර ගන්න ඕනේ. එක කෑම ಜಾති අපි කෑම පොතේ තියෙන විදිහට හඳුන්වලා දුන්නාට පස්සේ අපි ඒ කෑම බබාලට දීලා බලන්න ඕනේ බබා කන්න කැමති මොන කෑම එකද. ඊට පස්සේ අපි ඒ කෑම එක වෙනස් ආකාර වලට හදලා බබාගේ රුචිය පරිදි අපි අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඊළඟට විනාඩි 20කට වඩා කෑම කැවීමේදී යොදා ගන්න එපා. මොකද ඒතර බබාලට කනවා කියන එක එපා වෙනවා. කනවා කියන කරදරයක් විදිහට තමයි බබාලට දැනෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම විනාඩි 20ක් අතරතුර කාලයේදී බබාට කෑම කවන්න. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ තවත් පොඩි වීඩියෝ එකක්. බබාලට කෑම සම්බන්ධ වීඩියෝ එකක්. කෑම හදන්න ගන්න භාජනයේ ඉඳන් මම වැදගත් කරුණු රාශියක් කිව්වා. ඉතින් ඔයගලන්ට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඉදිරියටත් මගේ වීඩියෝ වලට රැඳී ඉන්න. ස්තුතියි.